दिन वर्षा वही आत्मा सिद्ध संखा निवे यही मेरा संसार. Hi ළමයි, welcome back to my YouTube channel. ඉතින් ළමයි ඔයාලට කොහොමද? මම හිතනවා ඔයාලා පරිස්සමින් ඇති කියලා. මම ඉතින් අද හදන්නේ මගේ රීසෙට් රූටින් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මම මුලින්ම හිතුවා පොඩ්ඩක් වොෂ් එකක් දාගෙන ඉන්නවා කියලා. මම හෙයා එකත් ඔයිල් කරලා තින්නේ. ඔයිල් කරන කෙනා වීඩියෝ ගෙනාවේ නෑ මම. ඉතින් මම දැන් හදන්නේ වොෂ් එකක් දාගන්න. මම ඔයාලා හැමදාම අහනවානේ ඔයාලා මම යූස් කරන ෂැම්පූ එක මොකක්ද එහෙම කියලා. මම ඒවත් අද පෙන්නන්නම්. මෙන්න මේ ෂැම්පූ එක තමයි මම යූස් කරන්නේ L'Oreal brand එකේ. ඉතින් ළමයි හුඟක් වෙලාවට අපිට මේ වගේ රීසෙට් රූටින් එකක් ඕන වෙනවා. මොකද සාමාන්‍යයෙන් මම නම් ගොඩාක් ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලාවට හුඟක් වෙලාවට දෙයක් කරන්න කම්මැලි වෙනකොට මේ වගේ දෙයක් කරාම මගේ ස්ට්‍රෙස් නැති වෙලා ආයිත් යථා තත්ත්වයටපත් වෙනවා. මගේ රූම් එකත් මේ දවස්වල විකාර වෙලා තියෙන්නේ ඇත්තටම පිස්සන් කටුවක් වගේ. අපේ නංගි ගෙහෙන් පොත් තියෙනවා මේ හැම තැනම ඔලෙවල් දැන් ඉවර නිසා මම හදන්නේ ඒ ටිකත් අයින් කරන්න. ඉතින් මං අද මගේ රීසෙට් රූටින් එක පටන් ගත්තේ රූම් එක ක්ලීන් කරන එකෙන්. මට ඉතින් අනවශ්‍ය දේවල් ගොඩක් තියෙනවා මගේ රූම් එකේ. ඒක නිසා මම මුලින්ම ඒ ටික අයින් කරලා ඉන්නවා මේ. සාමාන්‍යයෙන් මම රූම් එකේ බඩු නිතර එහාට මෙහාට කරන කෙනෙක්. ඉතින් මම දැන් මාසෙකට විතර කලින් රූම් එක වෙනස් කරා තිබ්බ විදියට වඩා වෙනස් විදියට අඳ එහෙම වෙන තැනකට දාලා. මට ඒ විදියක් දැන් සෙට් නෑ වගේ. ආයෙත් තිබ්බ විදියම හොඳයි කියලා සමහර වෙලාවට හිතෙනවා. ඒත් මට ඇත්තටම මේ ඇඳ තනියම උස්සලා එහාට මෙහාට කරන්න අමාරු නිසා මම පස්සේ කරනවා කියලා ඒක හැමම තිබ්බා. මගේ සාමාන්‍ය රූම් එක හුඟක්ම වෙනසෙන්නේ ඔන්න ඔතන තමයි. මෙතන මම අර හෙයා ක්ලිප්ස් එහෙම නිතර ගන්නවා. ඊට පස්සේ ඔය ස්කින් කෙයාර් වලට තියෙන ඒවා ඒවත් පාවිච්චි කරනවා නිසා නිතර එතන නම් නිතරම හොම්ම තමයි. මම නිතර අස් කරත් ආයෙත් හොම්ම වෙනව ටික වෙලාවකින්. ඊළඟට මම හදන්නේ මගේ ස්ටඩි ටේබල් එක ක්ලීන් කරන්න. ඒකෙත් අර නංගිගේ වැඩක් නැති පොත් වගේක් තියෙනවා. ඒ ටික මම එළියට දාන්න තමයි හැදුවේ. එළියට කියන්නේ විසික් කරන්නේ හරිද? එළියේ ටේබල් එකක් තියෙනවා. ඒ ටේබල් එක උඩින් ගිහිලා තියෙනවා. මෙන්න මේ වගේ පර්ස් මං ගාව ගොඩාක් තියෙනවා. මම දකින තැනින් ලස්සන ඒවා දැක්කොත් අරන් එනවා. ඔය කියුට් අයිටම්ස් ඒ ඔක්කොම මං හිතන්නේ එහෙමයි. මම ලස්සන දෙයක් දැක්කහම ඒ දේ ගන්නවා සාමාන්‍යයෙන්. මේ තියෙන්නේ මගේ ඔටෝ එක. මම 5 වසරේදී ඊට පස්සේ O level කාලේ යාළුවෝ එහෙම මේකේ ලියලා තියෙනවා. මේව කියවනවා මං අදටත් මාරම ලස්සනයි. ඉතින් අර ගොඩාක් මතක පිරුණු කාලයක් වගේ ඒ කාලේ. දැන්ටත් ඉතින් යාළුවෝ ඉන්නවා. මට මෙන්න මේ බෝඩ් එක හුඟක් කල් ඉඳන් වෙනස් කරන්න උවමනා වෙලා තිබ්බා. ඒක ලොකු වැඩි ඇත්තටම මගේ එච්චර ඉස්සර තිබ්බට ඒකේ අර පින් කළ දේවල් දැන් ඒකේ හැම ලොකුවට දේවල් නැහැ. තිබ්බ ෆොටෝස් එහෙමත් ඉරිලා ගිහිල්ලා එහෙම මං ඉතින් තීන ටික චුට්ටක් තීන ටික විතර මට තියාගන්න ඕන නිසා ඒක පොඩ්ඩක් පොඩියට පොඩි බෝඩ් එකක් විතර හදාගෙන තමයි මේ යන්නේ. මං ඉතින් මේ ෆොටෝස් ටික ආයිත් පින් කරනකොට හිතුවා ඒ කාලේ කොච්චරනම් ලස්සනද කියලා. ඉතින් ඊළඟට මගේ කබඩ් එක උඩත් පොඩ්ඩක් අස් කරා. එතන නම් ලොකුවට එහෙම අවුලක් තිබුණේ නැහැ. ඔය ගිෆ්ට් බොක්ස් තුයි එක ගිෆ්ට් තුයි තමයි ඔය තියෙන්නේ ඔක්කොම. ඊට පස්සේ මං ගාව තිබ්බ පොත් වගේක් ඒ ටික මං එතනින්ම තිබ්බා. මේකක් නම් යාළුවෙගේ මං ඉල්ලන් ආවට තාම දෙන්න බැරි වුණා. ඉතින් මෙහෙම තමයි මගේ රූම් එක ක්ලීන් කරලා ඉවරුනේ. මම ඔයාලට ෆයිනල් ලුක් එක පෙන්නන්නම්. मनलोल रंग सेना हदेसियुम वदहरा नवतिलाने නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ
හිරි මාත්‍රා වැටලිලා ඉතින් මට පොඩ්ඩක් මහන්සි නිසා මං K-drama එපිසෝඩ් එකක් බැලුවා. මේක ඔයාලත් දන්නවා ඇති. මම මේකේ නම දාන්නම් යටින්. මාර ලස්සනයි. බැලුවේ නැත්නම් බලන්න දැම්ම ongoing එකක්. මම හිතනවා දැනට එපිසෝඩ් 6ක් 7ක් වගේ ඇවිල්ලා තින්නේ. මම නම් දාපු ගමන් බලනවා. ඉතින් රූම් එකත් ක්ලීන් කරලා එපිසෝඩ් එකකුත් බලලා මයින්ඩ් රිලැක්ස් වෙලා ඉන්නකොට මට මේ පොත මතක් වුණා. මේක මට යාළුවෙක් කිව්වා කියවන්න කියලා. අනිවාර්යෙන් එයා කතාව කිව්වා. මම ළඟ හුඟක් කල් තිබ්බත් මම මුල් ටික කියවලා මම මොකක් හරි හේතුවක් නිසා මට කියවන්න බැරි වුණා. මං ඉතින් ඒක කියවනවා කියලා තමයි දැන් හිතුවේ. ඉතින් මෙහෙම තමයි මගේ රීසෙට් රූටින් එක උනේ. ඔයාලත් කරලා බලන්න අනිවාර්යෙන්. හුඟක් වැඩවල හිර වෙලා ඉන්න කෙනෙක්ට නම් මේක ගොඩක් හොඳයි. ඉතින් මගේ බ්ලොග් එක මම මෙතනින් ඉවර කරනවා. මගේ වීඩියෝ එක බලපු හැමෝටම thank you.